විඥානය කියන එකේ තේරුම මොකද්ද? හරි. විඥානය කියන එකේ තේරුම නෙමෙයි අපි කතා කරමු විඥානයක් හැදෙන්නේ කොහොමද කියලා. හරිද? ඔයාගේ හිත තමයි විඥානයක් බවට ඔයා පත් කරගන්නේ. ඔයාට තියෙන හිතක් ඔයා ඒක විඥානයක් බවට පත් කරගන්නවා. කොහොමද වෙන්නේ? ඔයාගේ හිතේ මේ විදිහේ ස්වභාවයක් තියෙනවා නම් මට මෙන්න මේක ඕන, මේක වෙන්න ඕන, මේක මෙහෙම වෙන්න ඕන, මේක මෙහෙම නොවෙන්න ඕන, මට මේක නොවෙන්න ඕන, මේක නොලැබෙන්න ඕන, මේක ලැබෙන්න ඕන, ඔන්න ඔය වගේ ඕන සහ නොවෙන්න ඕන, ලැබෙන්න ඕන, නොලැබෙන්න ඕන කියලා ස්වභාවයක් වගේ හිතේ තියෙනවද? මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් මේ දේ මෙහෙම වෙන්න ඕන, මේ දේ මෙහෙම නොවෙන්න ඕන කියලා ස්වභාවයක් ඔයා වගේ හිතේ හදාගෙන ඉන්නවද? ඔයා මේ මොහොතේ ඒ මොහොතේ එහෙම ස්වභාවයක් ඔයාගේ හිතේ හදාගන්නවද? අන්න ඒ මොහොතේ ඔයාගේ හිත විඥානයක් බවට පත් වෙනවා. හරි. ඔයාගේ හිතේ තියෙනවා නම් මේ දේ මෙහෙම වෙන්න ඕන, මේ දේ මෙහෙම නොවෙන්න ඕන කියලා ස්වභාවයක්. ඔයාගේ හිතක් නෙමෙයි තවදුරටත් තියෙන්නේ විඥානයක්. ඔයාගේ හිත විඥානයකින් මිදෙන්න නම් ඔන්න ඔය කියන ස්වභාවය ඔයාට අහිමි වෙන්න ඕන. හරි. ඔය ඕන, නොවෙන්න ඕන, වෙන්න ඕන කියලා කියන්නෙම මොකද්ද? ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුවක්. මේක මේ විදිහට වෙන්න ඕන, මේක මේ විදිහට නොවෙන්න ඕන. හරි. ඔයා ජීවත් වෙනකොට, හරි ජීවත් වෙද්දී ඔයා කරන්නෙම ප්‍රිය දේවල් බලාපොරොත්තු වෙලා අප්‍රිය දේවල්, ඔය අකමැති දේවල් බලාපොරොත්තු නොවෙන්න එක. හරි. ඕකෙන්ම තමයි ඔයාගේ හිත විඥානයක් බවට පත් වෙන්නේ. ඕකෙන්ම තමයි ඔයා දුකටපත් වෙන්නේ, සැපටපත් වෙන්නේ, ওই දෙකටම වෙන්නේ. හරි. ප්‍රිය දෙයක් ඔයා බලාපොරොත්තු වෙලා ඒක ලැබුණොත් ඔයාට සැපයි සතුටුයි. හැබැයි නොලැබුණොත් ඔයාට දුකයි. හරි. ස්ට්‍රෙස් වෙනවා. හම්බුනේ නැති වුණාම ඔයා හිතාගෙන ඉන්න දෙයක් ඒ විදිහට වෙන්නේ නැතිකොට ඔයා ස්ට්‍රෙස් වෙනවා. ඔයාගේ අම්මා තාත්තා හරි වයිෆ් හරි දරුවෝ හරි සම්බන්ධයෙන් ඔයා හිතාගෙන ඉන්නවා නම් මෙන්න මේ විදිහට එයාලා ඉන්න ඕන කියලා. එයාලා එහෙම නොවෙනකොට ඔයා ස්ට්‍රෙස් වෙනවා. හරි. ඒක තමයි එහෙම මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් හරි කවුරු හරි කෙනෙක් සම්බන්ධයෙන් හරි ඕනම දෙයක් සම්බන්ධයෙන් ඔයා හිතේ හදාගෙන ඉන්නවා නම් ස්වභාවයක් මේක ඒ විදිහට පවතින්න ඕන, මේ විදිහට පවතින්න ඕන, මම කැමති විදිහට පවතින්න ඕන, මේ විදිහට නොවෙන්න ඕන කියලා අන්න ඒක තමයි විඥානය. හරිද? ඔය විඥානයේ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද දේශනාවේදී දේශනා කරනවා සංඛාරපච්චය විඥාන කියලා. හරි. විඥානයේ හේතුව සංඛාර. ආයි කියනවා නාම රූප පත්‍ය විඥාන. හරි. නාම රූපත් විඥානයේ හේතු වෙනවා. ඔයා මේ මොහොතේ හිතේ ස්වභාවයක් හදා ගන්නවා නම් මේක මේ විදිහට වෙන්න ඕන, මේ විදිහට වෙන්න ඕන කියලා, මේ විදිහට වෙන්න ඕන, මේ විදිහට නොවෙන්න ඕන කියලා සංඛාරපච්චය විඥාන තමයි. හරි. බලාපොරොත්තු හදාගත්තොත් ඔයාගේ හිත විඥානයේ බවටපත් වෙනවා. ඒ බලාපොරොත්තු වෙනවා ඉන්නේ. එහෙම වෙයි කියලා හිතාගෙන ඉන්නේ. ඒ වගේම සමහර වෙලාවකට ඔයාට එක්ස්පීරියන්ස් ඇති කවුරු හරි කෙල්ලෙක් දැක්කා. පාරේ යනකොට කෙල්ලෙක් දැක්කොත් ඒ කෙල්ල සම්බන්ධව ඔයා බලාපොරොත්තු හදා ගන්නවා මේ මොහොතේම. මේ කෙල්ලත් එක්ක කතා කරන්න තිබ්බනම් මොනවා හරි නැත්නම් රස කෑමක් දැක්කොත් නැත්නම් රස කෑමක සුවඳක් දැනුණොත් ඒත් එක්ක ඔයා දේවල් ටික හදා ගන්නවනේ. මට මේක මෙහෙම ලැබුණා නම් හොඳයි. හරි. නැත්නම් ගඳ දෙයක් කුණු ලොරියක් ළඟින් යනකොට ඔයා ඒ සම්බන්ධව සිතුවිලි හදාගත්තොත් ඇයි මේක මං එද්දිම ආවේශයක් මාර කරුම යන්නේ මේක. ඒ වගේ සිතුවිලි හදාගත්තොත් හරි. නාම රූපච්ඡ විඥාන තමයි. හරි. වාඩ එන නාම රූපات එක්ක ඔයා එතනින් එහාට විඥානයක් හදා ගන්නවා. බලාපොරොත්තු හදා ගන්නවා. මේක මෙහෙම වෙන්න ඕන, මේක මෙහෙම නොවුණා නම් හොඳයි, මේක මෙහෙම වුණා නම් හොඳයි. හරි. අන්න ඒ වගේ දේවල්. හරි. ඕන සහ නොවෙන්න ඕන. ප්‍රිය දේවල් වෙන්න ඕන සහ අප්‍රිය දේවල් නොවෙන්න ඕන කියලා ඔයා දේවල් ටික හදා ගන්නවා. හරිද? අන්න ඒක තමයි ඔයාගේ හිත විඥානයක් වෙන්නේ. අන්න එහෙමයි. හරි.